සුබ දවසක්. ආයිබෝන් කියලා පිළිගන්නවා The CGS Blue podcast series එකේ තවත් එක එපිසෝඩ් එකකට. ඉතින් අද අපිත් එක්ක එකතු වන්නේ දැනට software engineer කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉන්ඩස්ට්‍රි එකට දායාද කරපු promising young engineer කෙනෙක් වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක්. ඒ වගේම සිංහලෙන්ම කිව්වොත් හෙන ඩයිනමික් කැරක්ටර් එකක් වෙන අපේ ආදරණීය අමාල හසරෙන්ද අයියා. ආයිබෝන් අයියා, වෙල්කම් The CGS Blue podcast series එකට ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඉතින් අයියා අපි පටන් ගන්න අයියා ගැන පොඩි ඩෙෆිනිෂන් එකකින්ම පටන් ගත්තොත් අයියාට මොනවද කියන්නේ? මං අමාල හසරින්ද. තර මගේ හෝම් ටවුන් එක එන්නේ කැන්ඩි වලින් නම් මං එන්නේ මෙහෙට. මගේ පවුල ගත්තොත් එහෙම මට අක්කලා 3 දෙනෙක් ඉන්නවා. මං තමයි පවුලේ බාලයා. එතකොට අපේ ලොකු අක්කා වැඩ කරනවා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් විදියට. දෙවෙනි කෙනා IT ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්, ටීචර් කෙනෙක් විදියට මේ හෙඩ් කරනවා. තුන්වෙනි අක්කා PhD එක කරන ගමන් නිව්සීලන්ත වල. හතරවෙනියා තමයි මම. එතකොට අයියා දැන් අයියාගේ පවුල සහ අයියාගේ රිලේෂන්ෂිප් වලට එහා ගිහිල්ලා අයියාව දකින්නේ කොයි වගේ කෙනෙක් විදිහට? ඒතර අයියාට දෙන ඩිෆිනිෂන් එක මොකක්ද? මම හැමදෙස්සම try කරනවා දේවල් try කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් skills ගන්න. ඒ වගේම මම හැමතිස්සෙම try කරනවා මගේ soft skills portfolio එක maintain කරන් යන්න. මිනිස්සු හොඳට ගන්න, මිනිස්සුත් එක්ක වැඩ කරන්න, teams එක්ක වැඩ කරන්න. ඉතින් ඒවත් එක්ක වැඩ කරගෙන යම් කිසි මට්ටමක lead කරන් යන්න පුළුවන් චරිතයක් විදිහට තමයි define කරන්න. Thank you. එතකොට අයියා ඉංජිනේර කෙනෙක් විදිහට අයියාගේ සාමාන්‍ය එදිනෙදා දවස කොහොමද ගත වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් නම්? මම දැන් වැඩ ගන්න software engineer කෙනෙක් විදිහට. එතකොට මම work කරන්නේ work from home විදිහට. එතකොට මගේ සාමාන්‍ය දවසක් ගත්තොත් එහෙම මම උදේ නැගිට වෙලා ගත්තොත් coffee එකයි breakfast එක හදා ගන්න මුලින්ම. ඊට පස්සේ around 9 එම් තමයි අපේ company meeting එක යන්නේ. එතකොට අපි ඒලා මීටින් එකක් කරන් එදා දවසේ ටාස්ක් මොනවද, ඊට කලින් දවසේ තිබ්බ මොනවද දේවල් කියන එක ඩිස්කස් කරගන්න මේ මීටින් එකේදී. ඊට පස්සේ අපි ටාස්ක් බෙදාගෙන වැඩ ගන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් එතකොට අපි 9ට විතර තමයි වැඩ ගන්න පටන් ගන්නෙ. ඊට පස්සේ දවල් වෙලා around 12 විතර වෙද්දී මම මගේ ලන්ච් එක ප්‍රෙපෙයාර් කරගන්නවා. ඊට පස්සේ ආයෙ දිගටම වැඩ කරනවා. හවස 5 වෙද්දී අපි ආයෙ මීටින් එකක් ගන්නවා. එදා දවසේ ටාස්ක් ටික කොහොමද ලයින්ලා තියෙන්නේ, ටික හරියට වෙලා තියෙනවද, තියෙන ටික කතා කරගන්න. ඒ කියන්නේ ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරනවා. 5 මීටින් එකෙන් පස්සේ සමහරලාට අපි 5 මාර විතර වෙනකන් අර ෆයිනලයිස් කරනවා, ටික් කරනවා සමහර දේවල්. ඊට පස්සේ 5 මාරට අපේ වැඩ ඉවරයි. සාමාන්‍ය 6 විතර වෙද්දී මම ජිම් එකට යනවා. ජිම් එකට ගිහිල්ලා සෙල්ලම් කළා. ආයෙ 8 විතර වෙද්දී බෝඩින් ඇවිල්ලා ඩිනර් එක ප්‍රෙපෙයාර් කරගන්නවා. සාමාන්‍ය දවසක් ගත්තොත් ඒ විදිහට තමයි ගෙවෙන්නේ. ඊට පස්සේ බදාද කියන දවස අපේ කම්පැනිට යන්න ඕන දවසක්. ඒතර මම උදේ කම්පැනිට යනවා. ඒ දවසේ විදිහට යන්නේ. සෙන්සුරාදා කියන්නේ අපිට ෆ්‍රී දවස් දෙක. සෙන්සුරාදා තමයි මම යාළුවෝ අම්මේ වැඩ ටික, මගේ පර්සනල් ප්‍රොජෙක්ට්ස් ටික කරන් යන්නේ. ඉරිදා හවස ගත්තොත් අපි ක්‍රිකට් ගහන්න යනවා. එතකොට ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකක් තමයි මේ ගත කරගෙන යන්නේ. එතකොට අයියා දැන් අයියා මෙන්ෂන් කරා අයියා ජිම් එකකට යනවා කියලා. දැන් අයියා දන්නවා මේ ෆැකල්ටි එකේ හිටපු කෙනෙක් විදිහට කොච්චර ෂෙයා වෙනවද, කොච්චර මේ ෆැකල්ටි එකෙන් ඩිමාන්ඩ් කරනවද කියලා ළමෙක්ගේ ජීවිතේ. එතකොට ළමෙක්ගේ ලයිෆ් ස්ටයිල් එකේ කොච්චර කාලයක් ෆැකල්ටි එකෙන් ඩිමාන්ඩ් වෙනවද? ඒතර අයියා දකින්න විදිහට ඉංජිනේරින් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදිහට අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් තමන්ගේ ෆිසිකල් හෙල්ත් එකට දෙන්න ඕන තැන මොකක්ද සහ ඒකේ වටිනාකම මොකක්ද කියලා අයියට චුට්ටක් කියන්න පුළුවන්? ඒ කියන්නේ අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් කියන එකම ගත්තොත් එහෙම අපි සමහර තැන්වලදී හිර වෙනවා. අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් කියන්නේ අපි ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකට ගිහිල්ලා නැහැ. එතකොට අපි අන්ඩර්ග්‍රැජුවේට් ජීවිතය ඇතුලේ අපිට කැම්පස් ලයිෆ් එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන කාරණා යම් කිසි මට්ටමකට අපි ඉන්ඩස්ට්‍රි එකට ගිය යනවට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. එතකොට බට්ටර අපිට පුළුවන් අන්ඩර්ග්‍රැජුවේට් කාලෙත් අපේ හෙල්ත් එක වෙනුවෙන්, ඊට පස්සේ වෙල්බීయింగ్ එක වෙනුවෙන් ෆෝකස් කරන්න. බට් එතනින් එහාට ගියාට පස්සේ කියන්නේ කැම්පස්ෙන් අවුට් වුණාට පස්සේ තමයි ඒක මම දකින්නේ වැඩිපුරම ෆෝකස් වෙන්න ඕන කියන කාරණා. ඒ කියන්නේ ගොඩක් අය කැම්පස් එකේ ඉද්දි සහ කැම්පස්ෙන් අවුට් වුණා කියන කාල පරිච්ඡේද දෙක වෙන් කරගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. අතන අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඉඳලා ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ ඉන්ඩස්ට්‍රි කියන්නේ වෙනම එකක්. අපි කැම්පස්ෙන් අවුට් වෙලා තියෙන්නේ.
ඔතකොට මං දකින අනිවාර්යෙන් හොඳ ලයිෆ්ස්ටයිල් එකක් ගෙනියන එක මස්ට්. ඉන්ජිනියරින්ගේට මස්ට්. ඒක ඇතුලේ තමන්ට හැදෙන දේවල්, තමන්ගේ හැදෙන ක්වොලිටි එක, ඒ දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකෙන් හින්දා අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදිහට අපිට පුළුවන් තරම් අපි හෙල්දි විදිහට ඉන්න ඕනේ. හැබැයි අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් පස්සේ අපි ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ අපිට එතන තියෙන ෆ්‍රීඩම් එකක් හම්බ වෙන. ඒ තත්ත්වය යම් තත්ත්වයකට වෙනස් වෙනවා. එතන ඉඳන් අපි අනිවාර්යෙන් හෙල්දි ලයිෆ් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ අර ක්වොලිටි මේන්ටේන් කරන්න ඕනේ. අර ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක මේන්ටේන් කරන් යන්න ඕනේ කියන එක තමයි මගේ පැත්තෙන් තියෙන්නේ. හරි, thank you. එතකොට අයියේ අපි හැමෝන්ට මගේ ඊගා ප්‍රශ්නේ අපි හැමෝන්ටම පොලිසි කාලේ ඉඳන් ඩ්‍රීම්ස්, ඒම්ස් වගේ දේවල් තිබිලා තියෙනවා. එතකොට අයියටත් අයියගේ පාසල් ජීවිතය ඇතුළතදී මේක තමයි මම ඉස්සරහට කරන්නේ කියලා එහෙම තීරණ ගත්ත අවස්ථා තියෙනවද? සහ ඒකට විශේෂ හේතුවක් තියෙනවා නම් ඒ හේතුනේ මොකක්ද කියලා කියන්න. කියන්නේ පාසල් කාලේ ගත්තොත් එහෙම A levels වලට එනකන් මම සෑහෙන ස්පෝර්ට්ස් සහ බාහිර වැඩ කරපු චරිතයක්. අතකොට එහෙම ඇකඩමිකල් ලොකු උනන්දුවක් දැක්කුවේ නැහැ. බට් අර A level වලට ආවට පස්සේ අපේ ඉස්කෝලේ තියෙනවා, කියන්නේ අපේ ඉස්කෝලේ හොඳටම ස්පෝර්ට්ස් කරපු අය අනිවාර්යෙන් කැම්පස් ගියා. ඔතකොට ඊට පස්සේ සහ මට මැත්ස් වල සෑහෙන හොඳ ගුරුවරු හම්බෙලා තියෙනවා මුල් කාලේ ඉඳන්. ඒකෙන්ද මම මැත්ස් වල හරි ආස කරපු චරිතයක්. එතකොට ඒවත් එක්ක මට අයිඩියා ගත්තේ මම කැම්පස් යන්න ඕනි කියලා A level කාලේදී. ඊට කලින් අයිඩියා තිබ්බේ නැහැ. ඇත්තටම A level කාවට පස්සේ හරි මම කැම්පස් කොහොම හරි යන්න ඕනි කියන අයිඩියා එක තිබ්බා. ඊට පස්සේ අපේ ඉස්කෝලේ සීනියර්ස්ලාම අපිට වෙලාවදී හම්බෙද්දී අර කැම්පස් ගියපු අය හම්බෙද්දී අපි හරි ආසයි අර කැම්පස් එකේ තියෙන ලයිෆ් ස්ටයිල් එක කොහමද, මොනවද කැම්පස් එකේ වෙන්නේ කියලා කතා කරන්න. ඒ කතා කරපු දේවල්, එයාලා කියපු දේවල් මං හිතන්නේ මගේ ජීවිතේ ලොකුම ඉන්ස්පිරේෂන් එක වුණා කැම්පස් එකට එන්න. අනිවාර්යෙන් අර ඉස්කෝලේ කාලෙන් පස්සෙත් ඒ වගේ ලයිෆ් එකක් තියෙන්න ඕනි කියන දේ ඔළුවේ තිබ්බා. ඒකෙන් තමයි මං මේන්ලි කැම්පස් එකෙන් වැඩ කරන්නේ. එතකොට අර ගුරුවරු හම්බෙච්ච එක, මැත්ස් වල ගුරුවරු සෑහෙන හොඳ ගුරුවරු ප්‍රමාණයක් මට හම්බුණා. මම ඒකට අර ආස කරපු සබ්ජෙක්ට් එකක් වුණා. ඒකත් ලොකු හේතුවක් වුණා මං කැම්පස් එකට එන්න. සෝ ඉතින් තමයි හරි. එතකොට අපි හැමෝම දන්නවා සක්සස් කියන දේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට ෆේලියර් සහ ඩවුන්ෆෝල් එකක් කියන්නේ සෑහෙන්න වටිනා සහ වැදගත් සාධකයක්. එතකොට අයියාගේ ජීවිතේ ඒ වගේ අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් ෆේලියර්ස් මොනවද? සහ ඒවා අයියාගේ පාත් එක ඩිෆයින් කරපු තැන්, ඒවා අයියා තමන්ගේ පාත් එකට උදව්වක් කරගත්ත තැන් මොනවද කියලා අපිත් එක්ක චුට්ටක් කතා කරමු. සහ ඒකේ වැදගත්කම. ඔව්. ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි අර ෆේලියර්ස් වලින් ඉගෙන ගන්නවා කියන්නේ සෑහෙන ලොකු දෙයක්. කියන්නේ ෆේලියර්ස් වලින් මිනිස්සු ඉගෙන ගන්නවා කියන්නේ ඒක ලොකු ඉම්පැක්ට් එකක් තියෙන යාගේ ලයිෆ් වල. හැබැයි මගේ ලයිෆ් එක ගත්තොත් මට එහෙම අර මෙමරබල් ලොකු හියුජ් ඩවුන්ෆෝල් එකක් වෙලා නැහැ. බට් අර එහෙම නොවන හේතුව මං තදින්ම විශ්වාස කරන දේ තමයි මිනිස්සු උනහම තමන්ගේ ෆේලියර්ස් වලින් ඉගෙන ගන්නවා වගේම අනිත් මිනිස්සුන්ගේ ෆේලියර්ස් දැකලා ඉගෙන ගන්නත් පුරුදු වෙන්න ඕනේ. එතකොට මම හිතනවා මගේ පාත් එක ඇතුලේ මම අනිත් අය කරන වැරද්ද බලලා ඉගෙන ගත්තා වගේම මම අර විශේෂයෙන්ම කරු වුණා. දැන් මම ෆේල් වෙන තැන් තිබ්බා. මම සමහර තැන්වල ෆේල් වෙනවා. හැබැයි ඒ ෆේල් වුණාම තියෙන ඉෆෙක්ට් එක පුළුවන් තරම් අඩු කරගන්න මම try කරනවා. එතකොට ඒ මෙතෙන්ට ගියාම අපි අර ෆේල් වුණත් අපිට මේ පාත් එකේ දිගටම යන්න පුළුවන්. අර ඒක බෙයාර් අප් කරන්න පුළුවන්. මොකද අපි ෆේල් එකක් වුණාම අපි කඩන් ඇටලා ඒ දේවල් වලට වඩා අපි අනිත්‍ය දිහා බලලා මේ වගේ තැන් ෆේල් වෙන්න පුළුවන් කියලා අර පූර්ව දැනුවත් වීම මුලදී ඒකට ප්‍රෙපෙයාර් වෙලා තියෙන එක ඒක වැදගත් වෙනවා. ඊට පස්සේ ඒ අයගේ ෆේලියර්ස් වලින් අපි ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි අපිට ෆේලියර්ස් වෙන්න පුළුවන් ඕන වෙලාවක ඒ ෆේලියර් එකේ තියෙන ඉෆෙක්ට් එක පුළුවන් තරම් අපි අඩු කරගත්තට ගන්න ඕනේ. ඒතර මම හිතනවා මගේ පාත් එක ඇතුළෙත් මම ඒ වගේ පාත් එක තමයි යන්නේ කියන්නේ. හරි. එතකොට අයියේ දැන් අපි සමාජයක් විදිහට, සොසයිටි එකක් විදිහට අපි ඉන්නේ හැමතිස්සම අනිවාර්යයෙන්ම මේ දවස් ටිකේ නම් විශේෂයෙන් මේක හයිලයිට් වෙනවා තමන්ගේ මෙන්ටල් හෙල්ත් එක, මෙන්ටල් ස්ටැබිලිටි එක තමන් කොහොමද මේන්ටේන් කරගන්නේ සහ සතුට හැපිනස් කියන දේ කොහොමද තමන් පර්සු කරන්න කියන ඒක ගොඩක් සමාජයේ තියෙන කතිකාවක්. එතකොට අයියා දකින්න විදිහට සතුට කියන සංකල්පය කොච්චර වැදගත්ද සහ අයියාගේ ජීවිතේ අයියා සතුට කියන දේ මේන්ටේන් කරන පොඩි දේවල් සහ ඒකට කරන දේවල් මොනවද? ඒ කියන්නේ සතුට කියන දේ ඉන්ඩිවිජුවලි ගත්තා, රටක් ඉදිරියට අර දේශපාලනිකව ගත්තා සෑහෙන වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි අර වර්ගීකරණය කරනවානේ මිනිස්සු සතුටින් ඉන්න රටවල්. එහෙම වර්ගීකරණය කරන්නම එහෙම මිනිස්සු සතුටින් ඉන්නවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි. එහෙම මිනිස්සු ගොඩක් ඉන්නවා කියන්නේ ඒ රටේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි. එතකොට අර අපි දකුණු ආසියාතික කලාපයේ රටවල් ගත්තොත් එහෙම යම් තාක් දුරකට අපි හිතනවා අපිට අර සතුට අඩුයි. කියන්නේ බාහිර පරිසරින් අපිට තියෙන උත්තේජන ප්‍රමාණයක් තියෙනවා. අපේ ආර්ථික තත්ත්වය හොඳ වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට අර quality of life එකක් එන්න ඕනේ. ඒ වගේ දේවල් එක්ක අපිට සතුට කියන දේ එනවනේ. මොකද සරල උදාහරණයක් ගමුද අපි දවස පටන් අරන්
උදේ ඔෆිස් යන බස් එක යන එක්කෙනෙක් ගත්තොත් එහෙම හරි කොච්චර සතුටින් ආවත් අර හිර වෙච්ච බස් එක නැගිටිනවා ඒ සතුට නැති වෙන්න පුළුවන්. හරි ඔතකොට අර ඒ කියන්නේ රටක පැවැත්ම රටක ආර්ථික තත්ත්වය රටක දේශපාලන තත්ත්වය සහ රටක සමාජීය තත්ත්වය සතුට කියන දෙයට වැඩියෙන් බලපානවා. නමුත් අර එහෙමයි කියලා අපිට අර ඒ දේවල් මතම ඩිපෙන්ඩ් වෙන්න බෑනේ. එතකොට අපි දැනගන්න ඕන අපේ අර අපේ ළඟ තියෙන සතුට අපි කොහොමද ළඟා කරගන්නේ කියන එක. එතකොට ඒකදී ප්‍රධානම දේ තමයි අපි අපේ හොබි එකක් මොකක් හරි තියෙන එක මාර දෙර වැදගත්. ඊට පස්සේ අපි ආස කරන දේවල් වලට අපි ඒ දවසේ ටයිම් එකක් වෙන් කරන එක අපි සෑහෙන වැදගත්. සරලව දැන් මම සෙල්ලම් ගන්න ක්‍රිකට් ගහන්න කැමති නම් මම ක්‍රිකට් ගහන්න දවසේ සතියක වෙලාවක් හරි වෙන් කරගන්න එක සෑහෙන වැදගත්. එතකොට අපිට අර දිගින් දිගටම ප්‍රශ්නත් එක්ක අර අන්ඩර් ප්‍රෙෂර් වැඩ කරලා ඒ අර හිතට නිදහසක් ලැබෙන තැන මං හිතනවා අපිට සතුටක් තියෙනවා. අපි ඒ සතුට අර අපිට හැමතිස්සෙම 100% ළඟා කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි අර චුට්ටි දේවල් වලින් අපිට ගන්න පුළුවන් දේවල් වලින් අපි සතුට ළඟා කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපිට නිකන් අපි හොඳ හෙල්දි ලයිෆ් එකක් ගත කරනවා කියලා අපිට සතුට වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් තියෙනට වඩා හොඳ හැබිට් එකක් හදාගත්ත කියලා සතුට වෙන්න පුළුවන්. අලුත් ස්කිල් එකක් හදාගත්ත කියලා සතුට වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකක් හරි ඇක්ටිවිටි එකක් ස්පෝර්ට් එකක් කරා කියලා සතුට වෙන්න පුළුවන්. එතකොට අර අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්න බෑ. يعني ගොඩක් අය බ්ලේම් කරනවානේ. එළිය සමාජයට බ්ලේම් කරනවා. දැන් අපි මේ සතුටින් ඉන්නේ නැත්තේ මෙන්න මේ හේතු හින්දා. අර බ්ලේම් කරන්න යම්කිසි හේතු ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ රටක් ගත්තොත් යම්කිසි හේතු ප්‍රමාණයක් තියෙනවා. මම විශ්වාස කරනවා අර ඒ හේතු වලට අමතරව Taman තුලින් Taman සතුට හොයාගන්න එක සෑහෙන වැදගත් වෙනවා. මොකද අපි ඉස්සරහට මේ ගමන කොහොමද යන්න ඕනේ. හරි thank you. එතකොට අයියා දැන් අපි හැමෝම දන්නවා දැන් පම් ෆස්ට් ඉඳද්දී මම ෆස්ට් ඉයර් අන්තිම වෙද්දී අයියා පිටිසිස සංගමේ සභාපති විදිහට පත් වුණා සහ අයියා සෑහෙන ලොකු කාර්යභාරයක් කරා ෆැකල්ටි එක ඇතුලේ වෙනින්ම ස්තුතියි ඒකට. ඉතින් අපි දන්න විදිහට යුනිවර්සිටි ලයිෆ් එක අයියා ගොඩක් බාහිර ක්‍රියාකාරකම් විශේෂයෙන්ම කිව්වොත් ඉංජිනේරු පීඨයේ පිටිසිස සංගමේ හිටපු සභාපති විදිහට ඉමහත් කාර්යභාරයක් කරා. ඒ වගේම අයියාගේ ඇකඩමික් ගෝල්ස් සහ පර්සනල් ගෝල්ස් උත් අචීව් කරපු කෙනෙක්. කොහොමද මේ බැලන්ස් එක තියාගත්තේ? විශේෂයෙන්ම දැන් මම පුද්ගලිකව දන්නවා ෆැකල්ටි එක ඇතුලේ න ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න වල ස්වභාවයෙන්. එතකොට ඒකත් එක්ක අයියා කොහොමද තමන්ගේ ඇකඩමික් ගෝල්ස් උයි පර්සනල් ගෝල්ස් උයි අචීව් කරේ කොහොමද කියන්න අපේ විවර්සට මොකද මේ ඉස්සරහට මේක බලාගෙන ඉස්සරහට මුන්න නංගිලා වලිලා සහ එන්න නංගිලා වලිලා මේ එතකොට අයියා පුළුවන් නම් එගෙන එතකොට අපේ ෆස්ට් එක ගත්තොත් අපි ගොඩක් කාලට කැම්පස් එකත් ඉන්ටරැක්ට් වෙන්නේ අපි ඔන්ලයින් යන්නේ. අපි සෙකන්ඩ් එක ගත්තාම මගේ සෙකන්ඩ් එක ගත්තොත් මම බේස්බෝල් ප්ලේයර් කෙනෙක් ජපන ටීම් එකේ. එතකොටත් මම යුනියන් කරනවා සහ එතකොට මම ඇකඩමික් බැලන්ස් කරනවා. ඊට පස්සේ තර්ඩ් ඉයර් කියන්නේ ටිකක් ක්‍රිටිකල් අවුරුද්දක්. තර්ඩ් ඉයර් කියන්නේ මම යුනියන් ප්‍රෙසිඩන්ට් වෙලා හිටියේ. අපි ඉන්ටර්න් එකක ඉන්නවා. එතකොටත් මම බේස්බෝල් සෙල්ලම් කරනවා. ඒතර ඔය තුනම බැලන්ස් කරන්න වෙනවා. ඊට පස්සේ ෆයිනල් එක ගත්ත ෆයිනල් එකේ මුල් කාලේ මම ඉන්ටර්න් එක ඉවරලා එම්ම සයින් කරනවා පාර්ට් ටයිම් විදියට කම්පැනි එක. ඒතර මම පාර්ට් ටයිම් වැඩ කරනවා සහ ඇකඩමික් ෆයිනල් එකක් දානවා. ෆයිනල් එකේ ප්‍රොජෙක්ට්ස් ආමනක පොඩ්ඩක් ඇකඩමික් තත්ත්වය අමාරුයි. ඒතර ඒකත් එක බැලන්ස් කරනවා. එතකොට අර ඒ සමස්ත කැම්පස් කාලයම දිහා මම හැරලා බලද්දී මල්ටි ටාස්කින් වැඩක් කරලා තිනවා සහ වැඩ ප්‍රමාණය බැලන්ස් කරලා තිනවා. එතකොට කන්සෙප්ට් එකක් තියෙනවා කන්ටෙක්ස්ට් ස්විචින් කියලා. ඒකෙදි වෙන්නේ අපි ගොඩක් වැඩ කරන්න පුළුවන්. يعني මල්ටි ටාස්කින් දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි ඒක දෙයක් කරද්දී ඒ දෙයට අවධානය දෙන්න ඕන අනිත් දේවල් එක්ක නැතුව. يعني දැන් සරලව අපි ස්පෝර්ට් එකක් කරන ගම ඇකඩමික් කරනවා නම් අපි ස්පෝර්ට් එක අස්සේ ඇකඩමික් දේවල් වලට આવොත් මේ අපි ඒක සාර්ථක වෙන්නේ නැහැ. සෝ අපි ඇකඩමික් වැඩක් කරද්දී අස්සේ යුනියන් වැඩක් හරි ස්පෝර්ට් වැඩක් හරි આવොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අපි මේ අදාළ තැනදී හරියට ෆෝකස් කරන එක මස්ට්. ඒක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ දෙවනි කාරණේ විදියට ගත්තොත් එහෙම ඒ කියන්නේ බැලන්ස් කරනවා කියන කාරණාව ගත්තොත් එහෙම ගොඩක් අය හිතනවා නිකන් එක කාලයකට පස්සේ දැන් මම ස්පෝර්ට් එක නවත්තලා ඇකඩමික් කරන්න ඕනේ මට මේක කරන්න බෑ වගේ දෙයක්. හැබැයි ඔයා මේ මල්ටි ටාස්කින් කරලා ගන්න ස්කිල් එක තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලට මූලිකවම අපි එහෙම ගොඩක් දේවල් කරද්දී තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට හැම වෙලෙම හැම එකටම 100% දෙන්න බෑ. එහෙම 100% දෙන මිනිස්සු ඉන්නේ ඉතාමත් සුළුතරයක්. එතකොට අපි තේරුම් ගන්න ඕන අපිට හැමතිස්සෙම 100% දෙන්න බෑ. එතකොට ස්මාර්ට් අප්‍රෝච් එක තමයි අපි මේ වෙලාවේ මොකටද ප්‍රයොරිටි එක හරියටම දෙන්න ඕන කියලා ඩිසයිඩ් කරගන්න එක. එතකොට අපිට හරියට ප්‍රයොරිටි එක දෙන්න පුළුවන් මොකටද කියලා අපි තීරණය කරගන්නවා කියන්නේ අපි එතනදී සක්සස්. හැබැයි ඒක අපිට 100%ම වෙන්න නැති වෙන්න පුළුවන්. එතකොට ගොඩක් කරන දෙයක් තමයි අර හැමතිස්සෙම හැමදේටම 100% දෙන්න ගිහිල්ලා ඒක සමහර දේවල් අතහැරගන්න එක. එතකොට ඒක අපරාධ වැඩක්. එතකොට
එහෙම ගොඩක් දේවල් කරන එක ඇතුලේ අපිට හැදෙනවා කැපැසිටි එකක් ඊට පස්සේ අන්ඩර් ප්‍රෙෂර් එක ඇතුලේ වැඩ කරන එක ඒක මම දකින විදිහට ඉස්සරහා ජීවිතේදී මාරම් වැදගත් වෙන ස්කිල් එකක් ඒක අර හැමෝටම හදාගන්නත් අමාරු එතකොට ඉන්ඩස්ට්‍රි එකට ගිහලා එකපාර ලොකු ප්‍රෙෂර් එකක් ආවම පස්සේ ගොඩක්කට දරා ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා හැබැයි අපි කැම්පස් ලයිෆ් එක ඇතුලේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඒ ස්කිල් එක හදාගත්තට පස්සේ මම හිතනවා අපිට ඉන්ඩස්ට්‍රි එකේදී හොඳට වැඩ කරන්න පුළුවන් සහ අපේ පර්සනල් ලයිෆ් එක ලස්සන බැලන්ස් කරලා යන්න පුළුවන්. හරි. එතකොට අයියා දැන් ස්පෙෂලි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට සහ දැන් ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා කරන පර්සනල් ප්‍රොජෙක්ට්ස් හරි ඉන්ඩස්ට්‍රි එකේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට කරපු ප්‍රොජෙක්ට්ස් වල අයියට එකපාරට ඔලුවට එන හයිලයිට් කරන්න ආස කැමති ප්‍රොජෙක්ට්ස් තියෙනවද සහ ඒකේ ඒ ප්‍රොබ්ලම් එක දැකපු විදිහ සහ සොලියුෂන් එක අයියා හිතපු විදිහ ගැන චුට්ටක් කියන්න පුළුවන්ද? එකපාර ඔලුවට එන එකක් ගත්තොත් අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක අපි කරන්නේ ලයිෆයි එක්ක. අද ලයිෆයි කියන ටෙක්නොලොජි එක ලංකාවට අලුත්ම කියන්න බෑ. නමුත් අර රිසර්ච් ලෙවල් එකේ තියෙන එක. ලයිෆයි කියන්නේ මොකක්ද කියලා ලයිෆයි කියන්නේ සරලවම කිව්වොත් එහෙම ඩේටා මේ ලයිට් එකක් පාවිච්චි කරලා ට්‍රාන්ස්මිට් කරන එක. ඒක සහ ඒක කැමරාවෙන් කැප්චර් කරන එක තමයි ප්‍රොජෙක්ට් එක කරේ. එතකොට ඒක චැලෙන්ජින් පාර්ට් එකක් තමයි මොකද අපිට ඒකට තියෙන රිසෝස් පර්සන්ස්ලා අඩුයි සහ ඒක රිසර්ච් වෙලා තිබ්බ අඩුයි. එතකොට අපි මේන්ලි කරේ ඒකට අදාළ ඇල්ගොරිතම් එකක් ඩෙවලොප් කරපු එක. ඊට පස්සේ ප්‍රොජෙක්ට් ඉවරලා මම ඒක LinkedIn පෝස්ට් කරනවා. LinkedIn පෝස්ට් කරාට පස්සේ ඉන්දියා කමියුනිටි එකක් මාව කන්ටැක්ට් කරනවා. ඒක ගෲප් ප්‍රොජෙක්ට් එකක්. මගෙත් එක්ක හම්නයි වාසනයි සහ මම තමයි ඒ ප්‍රොජෙක්ට් එක කරන්නේ. එතකොට ඉන්දියාවේ ගෲප් එකක් ඉන්නවා. එයාලා කරන්නේ අන්ඩර්වෝටර් කමියුනිකේෂන් ගැන ලයිෆයි පාවිච්චි කරලා අන්ඩර්වෝටර් කමියුනිකේෂන් කොහොමද කරන්නේ කියලා රිසර්ච් කරන එක. ඒතර ඒකේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා, ලෙක්චරර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ මට යාලත් එක යම් මාස ප්‍රමාණයක් වැඩ කරන්න හම්බෙනවා. යාලගේ රිසර්ච් වලට අර අපි ඩෙවලොප් කරපු ඇල්ගොරිතම් එක කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැනත් කතා කරනවා. සහ තාමත් කන්ටෙන්ට් එකේ තියෙනවා. සහ වෙබිනාර්ස් වල සම්බන්ධ වෙනවා ලයිෆයි ගැන. ඒතකොට මම හිතන අර කර ප්‍රොජෙක්ට් එකකින් අර ඉන්ටර්නැෂනල් එක්ස්පෝසර් එකක් ආවේ ප්‍රොජෙක්ට් එක තමයි ඒක එකපාරවල උදෙන්නේ. හරි. එතකොට අයියේ දැන් අපි නිතරම ස්පෙෂලි අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට කතා කරන දෙයක් තමයි යුනිවර්සිටි ලර්නින් එක්ස්පීරියන්ස් එකයි ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක අතර තියෙන පොඩි ගැප් එක. ඒක දැන් අයියා යුනිවර්සිටි එකේ හිටපු ස්ටුඩන්ට් කෙනෙක් විදිහට දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදිහට ඒ වෙනස අයියා කොහොමද දකින්නේ සහ ඒකේ ඉම්පැක්ට් එක අපි කොහොමද බ්‍රිජ් කරන්නේ කියලා ළමෙක් විදිහට කොහොමද ඒක අප්‍රෝච් කරන්න ඕන? පැහැදිලිව. එතකොට ඒක ඇත්ත කතාව. කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එimhe ඒක වෙනම එන්වයරන්මන්ට් එකක්. ඒ වගේම යුනිවර්සිටි ලයිෆ් එක ගත්තොත් වෙනම එන්වයරන්මන්ට් එකක්. ඒ සරලව පැහැදිලි කරොත් යුනිවර්සිටි එක මම දකින විදිහට ඒක කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක්. හැබැයි ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එimhe කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක් නෙමෙයි. මේක චැලෙන්ජින් සහ රැපිඩ්ලි චේන්ජ් වෙන එන්වයරන්මන්ට් එකක්. එතකොට මූලිකව අපි මේ දෙක අඳුර ගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඒ කියන්නේ අපි යුනිවර්සිටි ලයිෆ් එකක් ඇතුලේ අපි කරන්නේ අර කෝස් සහ ලොජික් කියන පාර්ට් එක අඳුර ගන්න එක. හැබැයි ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත් එහෙම අපි ඒව යූස් කරන්නේ කොහොමද කියන එක අඳුර ගන්න වෙනවා. ඊට පස්සේ අර ඒකේ ඇත්ත ඒ ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක අප්‍රෝච් කරන්න මම හිතනවා අහලා දෙනවා තමයි T-shape engineering කියලා concept එකක් තියෙනවා. the T-shape letter T ඒකේ T එකේ අර උඩ ගැලෙන් කියන්නේ breadth of skills. ඒ කියන්නේ තමන්ගේ ළඟ තියෙන skills ප්‍රමාණය. ඒකට තමයි soft skills ප්‍රමාණය ආйти වෙන්නේ. communication, leadership, team එකත් එක්ක වැඩ කරන එක. ඉතින් T අකුරේ යට තියෙන ගැලෙන් කියන්නේ depth of skills. ඒ කියන්නේ තමන්ගේ framework එක ඇතුලේ කොච්චරක් deep යනවාද, deeply understanding එකක් තියෙනවද කියන එක. උතර T-shape engineer කෙනෙක් විදිහට undergraduate කාලෙම ඉන්නවනම් එයාට අර හරිය ලේසි මේ transition එක ගන්න undergraduate ඉන්න industry එකට යද්දි. මොකද එයාට soft skill ප්‍රමාණයක් තියෙනවා, breadth of skills තියෙනවා. ඊට පස්සේ depth of skills තියෙනවා. ඒතර ඒ දෙකත් එක්ක අපිට පුළුවන් ටක් ගාලා අර හොඳ smooth transition එකක් ගන්න. හරි. එතකොට දැන් මගේ ඊගා ප්‍රශ්න තියෙන්නේ ටිකක් ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක්. ඒක ඊට පස්සේ ප්‍රශ්නයක් වෙයි. එතකොට අද වෙද්දී අයියා ඉංජිනේර කෙනෙක් නොවනලා අයියා මොන වගේ ශාස්ත්‍රයක මොන වගේ තැනක යෙදෙන්නේ? ඉංජිනේර කෙනෙක් නොවුණා නම් කියන්නේ මම පොඩි කාලේ ඉඳන් හරි ආසාවෙන් හිටියා ගුරුවරයෙක් වෙන්න. අනිවාර්යෙන් ඉංජිනේර කෙනෙක් නොවුණා නම් මම ගුරුවරයෙක් බඩපත් වෙනවා. සහ ඒනවාට කාටරි අහන්න බෑ එහෙනම් ගුරුවරයෙක් නොවුනේ කියන එක. ඒක ඇත්තටම ලංකාව ඇතුලේ තියෙන කේද වශයක් වගේ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්කෝලේ ඉන්න දක්ෂතම ළමයි නැවත වටේකින් ගුරුවරු වෙලා ඉස්කෝලේට එන්නේ නැහැ. ඊට පස්සේ යුනිවර්සිටි එකේ ඉන්න දක්ෂතම ළමයි නැවත වටේකින් ලෙක්චරර්ස්ලා හැම එක්කෙනාම යුනිවර්සිටි එකට එන්නේ නැහැ. එතකොට අර ඒකේ තියෙන තත්ත්වය තමයි ලංකාව ඇතුලේ අර එයා හැදිලා තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගුරුවරයාට හම්බෙලා තියෙන තැන ගත්තොත් එහෙම ඊට වඩා අර ආර්ථිකේ ඊටාම ඉක්මනින් හදා ගන්න පුළුවන් අපිට ඉංජිනේර කෙනෙක් වුණොත් ප්‍රයිවට් සෙක්ටර් එකට ගියාට පස්සේ හදා ගන්න පුළුවන්. හැබැයි මම දකිනවා ඊට වඩා දැන් අපි අනාගත පරපුරක් හදන්න පුළුවන් වෘත්තියන්නේ ගුරු වෘත්තිය කියන්නේ. ඒතර ඒකට අදාළව හම්බෙන්න ඕනේ දේවල් ප්‍රමාණය ලංකාව ඇතුලේ තාමත් හම්බෙන්නේ නැහැ. ඒකට ඒ වෘත්තියට අදාළ තත්ත්වයක් තාම නිර්මාණය වෙලා නැහැ.
අර සරල කියවීමක් ගත්තොත් අපි අර කියලා ඇති සිංගප්පූරුවේ නිදහසින් පස්සේ සිංගප්පූරුව ගැන කතා කරද්දී ඊට පස්සේ එයාලගේ ප්‍රෙසිඩන්ට් කරන්නේ සිංගප්පූරුවේ ඉන්න බෙස්ට්ම 100ට එක අරගෙන නොලෙජබල්ම 100ට එක අරන් එයාලා ගුරුවරු විදිහට සයින් කරලා එයාලගේ ගුරු වෘත්තිය කියන්නේ සිංගප්පූරුවේ තියෙන ඉහළම වැටුප්‍රවුණු වෘත්තිය බවට පරිවර්තනය කරනවා. ඒතොර එයාලගේ ගෝල පරම්පරාව තමයි එයාලා හදපු පරම්පරාව තමයි වර්තමානයේ අර දියුණු සිංගප්පූරුව බවට සිංගප්පූරුව පරිවර්තනය කරන්නේ. එතකොට අපි විශ්වාස කරන අර ගුරු වෘත්තිය කියන දේ රටකට මාර වැදගත් වෘත්තියක්. නමුත් අර ලංකාව තුළේ ඒ தත්ත්වය හැදිලා නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක අපි නැවතවට ඒකින් අර ඉංජිනේරුවෙක් වෙන්න දොස්තර කෙනෙක් වෙන්න ඩොක්ටර් කෙනෙක් වෙන්න වගේ පාත් ඇතුලේ දුවන්න පටන් ගන්න තියෙනවා. ඒතකොට එහෙම තත්ත්වයක් නොතිබුණා නම් අනිවාර්යෙන් ගුරුවරයෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. එතකොට අයියගේ අත්දැකීම් එක්ක අයියා ඉංජිනේරු ශේෂ්ත්‍රය ගැන මං හිතනවා යම් විග්‍රහයක ඉන්න කෙනෙක් කියලා. එතකොට අයියා දකින විදිහට ඉංජිනේරු ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන සහ ඉස්සරහට දියුණු වෙයි ඉක්මනට දියුණු වෙයි කියන හිතන ශේෂ්ත්‍රය මොකක්ද? ශේෂ්ත්‍රය දැන් මගේ ෆිල්ඩ් එක පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා මේ AI era එකක් අපි පහු කරන් යන්නේ. එතකොට ඉස්සරහට එන වේව් එක මොකක්ද කියලා අහුවොත් මං හිතනවා ෆිසිකල් AI කියන එක තමයි ඉස්සරහට එන්නේ වේව් එකක් විදිහට. ෆිසිකල් AI කියන්නේ සරලව කිව්වොත් humanoid robots ලා වගේ කට්ටිය එක්ක තමයි ෆිසිකල් AI එන්නේ. කියන්නේ දැන් අපි AI softwares පාවිච්චි කරනවා. Claude ඒවා Midjourney ඒවා වගේ softwares පාවිච්චි කරනවා. හැබැයි ඒක අර ඩිජිටල් තිරෙන් එළියට අරගෙන ෆිසිකල් කම්පොනන්ට් එක එකතු කරාට පස්සේ අපිට ෆිසිකල් AI කියන එක හම්බ වෙනවා. එතකොට ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා ලේබර් ෂෝටේජ් එක කියන දේ. සමහර ජොබ් කරන්න මිනිස්සු නැහැ. එතකොට ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මේ humanoid robots ලා එන්නේ. හැබැයි අනිවාර්යෙන් ඉස්සරහට අර ස්කිල් වර්කර්ස් ලා කියන දේ humanoid robots ලාගෙන් රීප්ලේස් වෙනවා. එතකොට ඔයාලා දන්නද Nvidia කියන සමාගම ගත්තොත් එහෙම අපි කාලයක් තිස්සේ දන්න Nvidia කියන්නේ graphics card හදන සමාගමක් විදිහට. හැබැයි දැන් එයාලා ලෝකෙ ඉන්න top AI infrastructure providers ලා වෙලා ඉන්නවා. එතකොට ඒ කියන්නේ මේ ටෙක්නොලොජි සෑහෙන ඉක්මනින් රැපිඩ්ලි දියුණු වෙනවා. එතකොට ඒ humanoid robots ලා තව අවුරුදු 5කින් 10කින් අනිවාර්යෙන් අපේ ගෙවල් වල ලංකාවේ නැතත් ගොඩක් ගෙවල් වල වැඩ කරන තත්ත්වයක් එනවා. එතකොට ඒකත් එක්ක දියුණු වෙද්දී දැන් ගොඩක් මේ වෙද්දී general CPUs වලින් කස්ටමයිස් සිලිකන් වලට මාරුලා තියෙනවා. ඊට පස්සේ මම හිතනවා edge computing කියන දේ කියන්නේ ඔය AI capabilities run කරන්න අපේ devices ඇතුළේම process වෙන එක edge computing කියලා අපි හඳුන්වනවා. ඒතර ඒක blooming වෙනවා. අන්තිමේට ඒ කියන්නේ customized chips හදන්න පුළුවන් AI handle කරන්න පුළුවන් AI process handle කරන්න පුළුවන් customized chips හදනවා කියන එක ඉස්සරහදී මාර demand වෙන field එකක් වෙනවා. ඒතර ඔක තමයි ඊළඟට එන wave එක විදිහට මම දකින්නේ. හරි. එතකොට ඇත්තටම මගේ මේ ඊගා ප්‍රශ්නට ඇත්තටම පුද්ගලිකව වඩාත් උත්තරයක් නැහැ. නමුත් මම ආරි ඉන්ට්‍රෙස්ටඩ් අයියගේ මේ ප්‍රශ්නට උත්තරය ගැන. අයියගේ ජීවිතේ ඊගා අවුරුදු 5 ගැන අපි හිතලා බලමු. අයියව දකින්නේ කොයි වගේ දැනග? ඊළඟ අවුරුදු 5 දී මම නැවතත් ඔයාලට මම හඳුන්වා දෙනවා නම් මම ස්ටාර්ට්අප් ඕන කෙනෙක් entrepreneur කෙනෙක් විදිහට හඳුන්වා දෙන්න කැමතියි. එතකොට mainly මම දැනටත් වැඩ කරන්නේ ස්ටාර්ට්අප් එක. මම වැඩ කරන්නේ තරිදු සුරාජ් එක්ක. එයා ලංකාවේ ඉන්න best entrepreneur කෙනෙක්. එතකොට මම දකිනවා daily කොහොමද business එක build වෙන්නේ, කොහොමද team manage කරන්නේ, කොහොමද startup එකක් grow වෙන්නේ කියන එක දකිනවා. එතකොට මම හැමදාම ඒ ගැන observe කරනවා සම මගේ ඔළුවට දා ගන්නවා මොනවද ගන්න ඕන දේවල් කියලා. එතකොට තව අවුරුදු 5ක් ඇතුලේ මේ අවුරුදු 5 ඇතුලේ මම ඉගෙන ගන්නවා, skills හදා ගන්නවා. සහ තව අවුරුදු 5කින් මම කැමතියි මාව startup ඕන කෙනෙක් විදිහට නැත්නම් entrepreneur කෙනෙක් විදිහට ඔයාලට හඳුන්වලා දෙන්න. Thank you so much අයියේ. ඉතින් අපි දැන් අපේ podcast series එකේ podcast මේ episode එකේ අවසන් භාගයට එන්නේ. ඉතින් අද මේ podcast එක බලලා engineering undergraduates ට සහ ලංකාවේ undergraduate පරම්පරාවට අයියට දෙන්න පුළුවන් advice එක මොකක්ද? දෙවෙනි කැමරා එක අයියට කතා කරන්න. ඒ කියන්නේ advice එක undergraduate කාලේ ඉඳන් ගත්තාම engineering ආවට පස්සේ ඒ අවුරුදු 4 විතර කාලය ඇතුළත ඔයාලට obtain කරන්න පුළුවන් හොඳම skill එක තමයි engineering mindset එක කියන එක. ඒ කියන්නේ අපි engineers ලා විදිහට ගත්තොත් එහෙම හැමදේම දන්න දෙයක් ගත්තොත් එහෙම ඒක engineering නෙමෙයි අත්‍තරම. කියන්නේ අපි හැමදේම දැනගෙන ඉන්නවා නම් ඒක engineering නෙමෙයි. හැබැයි අපි කොහොමද ඒ දන්නේ නැති දේවල්, දන්නේ නැති problems figure out කරගන්නේ කියන එක තමයි engineering කියලා කියන්නේ. එතකොට මූලිකවම අපි undergraduates ලා industry එකට එද්දී තියෙන ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි දැකලා තියෙනවා කැම්පස් එක ඇතුළෙත් ඉන්ටර්න් යද්දී ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකට එද්දී ගොඩක් අය හිතනවා මම මේ ඉන්ඩස්ට්‍රි එකට එද්දී මගේ ස්කිල්ස් ටික නැහැ, මට අනිත් අයත් එක්ක මේ තරම් කරන්න පුළුවන්ද වගේ දේවල්. ඒතකොට ඕකට අපි කියනවා මේ ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් කියලා. ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් කියන එක අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්ට වෙන්න පුළුවන්, ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕන කෙනෙක්ට පුළුවන්, ඒක ඇති වෙන්න පුළුවන්.
එතකොට අර අපි අර ඉංජිනේරින් මයින්ඩ්සෙට් එක ඇතුලේ ඔක හදාගන්න ඕන කාරණාව තමයි අපි ඉංජිනියර්ස්ලා විදිහට අපි හැමදේම දැනගෙන ඉන්න පිරිසක් නෙමෙයි. ඉංජිනියර්ස්ලා විදිහට අපි කරන්න ඕනේ අපිට අර තියෙන ප්‍රශ්න වලට අපි දන්නේ නැති ප්‍රශ්න වලට හොඳම සහ සස්ටේනබල්ම සොලියුෂන් එකක් ෆිගර් අවුට් කරගන්න එක තමයි ඉංජිනේරින් කියන්නේ කියන එක. ඊට පස්සේ ඇඩ්වයිස් එකක් විතර දෙන්න පුළුවන් ඔයාලා හැමෝම කියලා ඉතින් ඇටොමික් හැබිට්ස් කියන පොත. එතකොට ඇටොමික් හැබිට්ස් වල තියෙනවා රූල් එකක් 1% better every day කියලා රූල් එක. එතකොට ඒකෙදි කියන්නේ අපි අලුතෙන් ස්කිල් එකක් හැමදාම හදාගන්න. කියන්නේ ගොඩක් අන්ඩර්ග්‍රැජුවේට් කාලා අපිත් කරපු දෙයක් තමයි අපි හිතන එකපාර ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ ලොකු ප්‍රොජෙක්ට් එක සක්සස් වුණාට පස්සේ මට ඉන්ඩස්ට්‍රි එකේ මාර්ගයක් හම්බෙයි මොන මාර ජොබ් එකක් හම්බෙයි කියන එක. හැබැයි අර ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන බේස් ප්‍රැක්ටිසස් අරගෙන අපිට එහෙම ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන එක ප්‍රායෝගික නෑ අතම අන්ඩර්ග්‍රැජුවේට් කාලේ. එතකොට අපි කරන්න ඕන හොඳම දේ තමයි අපි හැබිට් එකක් විදිහට හදාගන්න ඕනේ. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් ටෙක්නොලොජි එකක් ඒවා, අලුත් සොෆ්ට් ස්කිල් එකක් ඒවා, පොඩි දේවල් හැබිට් එකක් විදිහට කරන් යන්න. එතකොට මේ රූල් එක ඇතුළෙම කියනවා එහෙම කරන් ගියාට පස්සේ අවුරුද්දකින් පස්සේ ඔයා දැන්ට ඉන්න වලට 37 ගුණයක් එක්ස්පර්ටයිස් වෙනවා දැන් ඉන්න තැනින් කියලා. එතකොට අපි දැන් ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ ඇත්තටම ඉන්ඩස්ට්‍රි එක ඇතුළතදී අපි ඔය හැබිට් එක හදන් යනවා. කියන්නේ හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා, අලුත් ස්කිල්ස් හදා ගන්නවා, ඒ වගේ දේවල් කරන් යනවා. හැබැයි අපි අන්ඩර්ග්‍රැජුවේට් කාලේ නොකරපු දෙයක් තමයි ඒක. සෝ මං හිතනවා අන්ඩර්ග්‍රැජුවේට් වලට ඒක ලොකු හොඳ දෙයක් වෙයි. හැබිට් එකක් විදිහට හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම්. එතකොට වැදගත්ම සහ විශේෂම දේ තමයි යුනිවර්සිටි ලයිෆ් එක කියන්නේ ජීවිත කාලේ එකපාරයි. එහෙනම් අපි පාසල් කාලයක් ඉඳලා දිනවා අපිට කවදාවත් ආයෙ පාසල් කාලේට යන්න බෑ. ඒ වගේම තමයි යුනිවර්සිටි ලයිෆ් එක කියන්නේ ජීවිත කාලේ එකපාරයි. එතනින් එහාට ගියාට පස්සේ අපිට යුනිවර්සිටි එකට ළඟට එන සොසයිටි එකක් ආයෙ හම්බෙන්නේ නැහැ. එතකොට මූලිකවම කරන්න ඕන දේ තමයි එකවා යුනිවර්සිටි ආව නම් ඔයා සෑහෙන හොඳ තීරණයක් කරන් තියෙනවා. ඒතොර ඒක එන්ජොයි කරන්න, ඒ ලයිෆ් එක ගන්න සහ එක්ස්පීරියන්ස් ප්‍රමාණය අනිවාර්යෙන් ගන්න. එතකොට එතනින් පස්සේ ඔයා ඉන්ඩස්ට්‍රි එකට යද්දී ඔයා හොඳ ඉන්ජිනියරින් මයින්ඩ්සෙට් එකක් තියෙන, හොඳ ස්කිල්ස් තියෙන පුද්ගලෙක් විදිහට එළියට යන්න. ඊට පස්සේ අර මම මුලින්ම කියපු කාරණාව තමයි අපි හැමෝම හදා ගන්නවා ටෙක්නිකල් ස්කිල්ස් තියෙන පෝර්ට්ෆෝලියෝ එක. එතකොට මේ පෝර්ට්ෆෝලියෝ එක හදා ගන්නවා වගේම අපි try කරන්න ඕන අපේ soft skills පෝර්ට්ෆෝලියෝ එක හදා ගන්න. කියන්නේ අපිට ස්කිල්ස් තියෙනවා, අපිට ටෙක්නිකල් ස්කිල්ස් තියෙනවා, අපිට ඉන්ටර්විව් එකකට ගිහලා ජොබ් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක අපිට ඔය soft skills පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා නම් අපිට ජොබ් එක ඇතුලේ සර්වයිව් වෙලා ඉස්සරහට ගිහලා ප්‍රොමෝෂන් ගන්න, ඒ වගේ තැන් වලට යන්න අනිවාර්යෙන් ඔය soft skills පෝර්ට්ෆෝලියෝ එක හම්බ වෙනවා. අපි දැකලා තියෙන ගොඩක් අය struggle කරන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ soft skill නැති ඉඳ යාළු ලොකු deep industrial knowledge එකක් තියෙනවා, technical knowledge එකක් තියෙනවා. හැබැයි යාලා team එකකට වැඩ කරන්න දන්නේ නැහැ, communication යාලගේ හරිය නැහැ. උතර යාලා එක තැන ගොඩක් කල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න වෙලා තියෙනවා. එතකොට ඔය කාරණා තමයි තියෙන්නේ. කියන්නේ මූලිකවම තව දෙයක් තියෙනවා අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා විදියට ඉන්ඩස්ට්‍රි එකට එද්දී දේවල් සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අන්ඩර්ග්‍රැජුවේට් වෙලා ඉද්දී අවුරුදු 4ම ඉගෙන ගන්න ස්ටැක් එකක් ඒවා, ෆ්‍රේම්වර්ක් එකක් ඒවා, ඒක අපි ඊළඟ අවුරුද්දේ ඉන්ඩස්ට්‍රි එකේදී සම්පූර්ණ වෙනස් වෙලා මේක පාවිච්චි කරන්නේ අවුට්ඩේටඩ්. එතකොට එහෙම තත්ත්වයක් ඇතුලේ අපි නැවත වටේකින් ඒක කොහොමද ඒකට ඇඩප්ට් වෙන්නේ? ඒක ඇල්වින්ගේ පොතක තියෙනවා learn to unlearn කියලා එකක්. එතකොට මේ concept එක learn to unlearn කියන concept එකේ තියෙන්නේ අපිට learn කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි අපිට ඒක unlearn කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අපිට ආයෙ relearn කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ මේ 21 වෙනි සියවසේ නැන්නේ 21 වෙනි සියවසේ අපි අර සාක්ෂරතාවම ඉන්නේ ලියන්න පුළුවන් එකෙන් කියවන්න පුළුවන් එකෙන් සහ තේරුම් ගැනීමෙන් නෙමෙයි. එතකොට 21 වෙනි සියවසේදී ඒක අපි learn unlearn සහ relearn විදිහට බෙදෙනවා. ඒතර අපිට මොකක් හරි අපේ ස්ටැක් එකක් තියෙනවා නම් අපිට ඒක ලර්න් කරලා තියෙනවා. හරි අපි ඒක ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. හැබැයි අපි ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ ඒක පාවිච්චි කරන්නේ නැත්තම් අපිට ඒක අමතක කරලා ඊට පස්සේ අලුත් ස්ටැක් එකක හුරු වෙලා නැවත වටේ ඒක රීලර්න් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට ඔය ඔක්කොම ටිකේ ඉන්න අර ඉංජිනේරින් මයින්ඩ්සෙට් කියන එක ඇතුලේ ප්‍රධානම දේ අවුරුදු 4මාරකට වල හදාගන්න ලොකුම ස්කිල් එක තමයි ඉංජිනේරින් මයින්ඩ්සෙට් එක හදාගන්න. දෙක තමයි අනිවාර්යෙන් කැම්පස් ලයිෆ් එක එන්ජොයි කරන්න, කැම්පස් එකේ තියෙන අත්දැකීම් ප්‍රමාණය ගන්න, යාළුවෝ හදාගන්න, කනෙක්ෂන් හදාගන්න, තමන්ගේ නෙට්වර්ක් එක හදාගන්න. එතකොට අර විද්‍යාර්ථයෙක් කියන්නේ කැම්පස් එකෙන් බලාපොරොත්තු වෙන විද්‍යාර්ථයෙක් විතර කැම්පස් එකෙන් එළියට එන්න. මොකද අර රිග්‍රෙට්ස් ඉගලා වැඩක් නැහැ. එතනින් එහාට කැම්පස් ලයිෆ් එක නැහැ. කැම්පස් ලයිෆ් එක ඉවරයි. ඉන්ඩස්ට්‍රි එකට එන්න ඒක අලුත් තැනක්, ඒක අලුත් ලෝකයක්, යුනිවර්සිටි එකට වඩා වෙනස්. ඉතින් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදියට කැම්පස් ලයිෆ් එක එන්ජොයි කරන්න, ටෙක්නිකල් ස්කිල්ස් හදාගන්න, ඊට සොෆ්ට් ස්කිල්ස් පෝර්ට්ෆෝලියෝ එක හදාගන්න, මේ දේවල් එක්ක හොඳ අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදියට ඉඳලා කැම්පස් කාලේ රිග්‍රෙට්ස් නැති ලස්සන කැම්පස් ලයිෆ් එකක් ගත කරලා ඉන්ඩස්ට්‍රි එකට එන්න. බොහොම ස්තුතියි. පුද්ගලිකව මම සෑහෙන දේවල් මේ කන්වර්සේෂන් එකෙන් ඉගෙන ගත්තා. ඒකට අයින බෙහෙවින්ම ස්තුතියි. ඉතින් අද මේ විදිහට අපි හැමෝටම වැදගත් කාරණා ගොඩක් කතා කරපු පොඩ්කාස්ට් එකක් කියලා මම විශ්වාස කරනවා. ස්පෙෂලි ප්‍රෙෂර් එකත් එක්ක රෙස්පොන්සිබිලිටිස් මැනේජ් කරන විදිය,
ප්‍රොබ්ලම්ස් අප්‍රෝච් කරන මයින්සෙට් එක එක දිහා බලන විදිහ සහ ප්‍රොජෙක්ට්ස් පිටිපස්සේ තිබුණ thinking process එක ගැන ගොඩාක් valuable insights හම්බුණා. ඒ වගේම අපේ engineering undergraduates සෑහෙන්න වැදගත් advices ගොඩක් හම්බුණා අපේ ආදරණීය අමාලයගේ. ඉතින් අමාලයේ අද අපිත් එක්ක එකතු වෙලා තමගේ experiences සහ ideas share කරගත්තට බෙහෙවින්ම ස්තුතියි. අයියට මේ අයියගේ බොහොම busy schedule එකෙන් පොඩි වෙලාවක් අපිට වෙන් කරලා දුන්නට බෙහෙවින්ම ස්තුතියි නැවත. තවත් මේ වගේම podcast එකකින් හමු වෙනතුරු ඔය ඔබ සියලුම දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.